නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ ආශ්චර්ය විඳිමින් දකිමින් සුගතියටත් නිවනටත් යන මඟ වැඩිම ආරම්භ කරමු. මේ මාතෘකාව මුල් කරගෙන කෙටි දේශනාවක් සිද්ධ කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාව ඔබගේ ජීවිතය වෙනස් කරගන්න ඉතා වැදගත් දේශනාවක් වෙයි කියන අරමුණින් තමයි අපි මේ කාර්යය සිද්ධ කරන්නේ. පින්තුනේ එහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අද සමාජය හරිම අසරණ තත්වයක ඉන්නේ. ඒක අපේ පින්වතුන් කියන කතා වලින් හොඳට දැනෙනවා, තේරෙනවා. මට දැනෙන ආකාරයට අපේ පින්වතුන් පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාම නෙමෙයි, යම් පිරිසක්. ඒ කියන්නේ යම් පිරිසක් ඉන්නවා. ඒ පින්වතුන්ට ඇත්තටම මේ සංසාරය ගැන ලොකු බයක් තියෙනවා. සංසාරය ගැන යායට ලොකු බයක් තියෙනවා. සුගතිය හරි නිවන හරි ලබා ගන්නත් ඕන. ඒ කියන්නේ මේ කියන සමහර පිරිසකට අවශ්‍ය ඇත්තටම සුගති භවයකට යන්න, සුගතියක් ළඟා කරගන්න. ඒක අපේ සමාජයේ බැලුවාම දැනෙනවා මතු භවය සුවපත් කරගන්න. ඒ කියන්නේ නිවන නෙමේ, නැවතත් දිව්‍ය ලෝකයකට, මනුෂ්‍ය ලෝකයකට එහෙම යන්න කැමති අය ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා ඒ පින්වතුන්ට ඕන නිවන් අවබෝධ කරගන්න. මේ දෙපිරිසටම තියෙන ගැටලුව තමයි මේ සුගතිය හරි නිවන හරි ලබා ගන්න ඒ ප්‍රතිපදාව කොහොමද ආරම්භ කරන්න ඕන කියන එක. මේ ඔක්කොටම තියෙන ගැටලුව තමයි, මේ දෙපිරිසටම තියෙන ගැටලුව තමයි කොහොමද මේ මග ආරම්භ කරන්නේ. සුගතියට යන මග, නිවනට යන මග. මේ ප්‍රතිපදාවට කොහොමද මුල පුරන්නේ? ඒක තමයි තියෙන ගැටලුව. ඒ වගේම පින්වතුනේ ඔය අතර තව පිරිසක් ඉන්නවා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් උන්වහන්සේලා දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරලා හොඳින් තම ආධ්‍යාත්මික කටයුතු දියුණු කරන එහෙම අයත් ඉන්නවා.
තව විශේෂිත දක්ෂතා සසර පුරුදු වගේ තියෙන අය තව මාර්ග වලින් ත්‍රිපිටකය අධ්‍යයනය කරලා ප්‍රතිපත්ති පුරනවා. එහෙම අයත් ඉන්නවා. පින්වතුනි ඒ අය කොහොම හරි තමන්ගේ අරමුණට ඇවිල්ලා තියෙනවා. හැබැයි මම මේ දේශනය කරන්නේ අර මම මුලින් කිව්ව විදියට තවමත් මේ ධර්ම මාර්ගයට එන්න බලාපොරොත්තු තියාගෙන මාර්ගයක් එහෙම නැත්නම් ඒකට ක්‍රමයක් හොයන අයට. එතකොට මේ දේශනාව අපි සිද්ධ කරන්නේ ධර්ම මාර්ගයට එන්න බලාපොරොත්තු තියාගෙන මාර්ගයක් ක්‍රමයක් හොයමින් ඉන්න අයට. පින්තුනේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ ස්වාමින් වහන්සේ ධර්මයේ මේ සරලම කරුණු ටිකක් තව තවත් කතා කරමින් දේශනා කරමින් ඉන්නේ කියලා. එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්වතුනි මම දන්න දේ තමයි යම් කිසි දෙයක් අවසානයක් කරා අරන් යන්න නම් බොහොම ක්‍රමානුකූලව පිළිවෙලකට මුලකින් ආරම්භ කරන්න ඕනේ. නැත්තම් ටික කලක් යනකොට ඔක්කොම එපා වෙනවා. එපා වෙලා යනවා. මොකද්ද කරන්න ඕන කියලා තේරෙන්නේ නැතුව යනවා. ඒ නිසා මේ දේශනාවන් සිද්ධ කරන්නේ බොහෝම සරල තැනකින්. ඇත්තටම අපේ ඔය දේශනා කරන ස්වාමින් වහන්සේලා බැලුවත් එහෙමම තමයි. උන්වහන්සේලාත් බොහෝම ගෞරවාන්විත ආකාරයට මග කියා දෙනවා. ඉතින් මේ හැම එකටම හේතුව තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ බොහොම ක්‍රමානුකූල මගක් තමා අපිට දේශනා කළේ. ඒකයි මුලක ඉඳන් අපි හැම කෙනෙක්ම මේව ආරම්භ කරන්න ඕන කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළත් එහෙම ක්‍රමවේදයක්. එතකොට මම මුලින්ම සඳහන් කළා මේ දේශනාව කාටද කියලා. තාමත් ධර්ම මාර්ගයකට ආවේ නැති ඒ ධර්ම මාර්ගයට එන්න අපේක්ෂාවෙන් ඉන්න අයට තමයි ධමයක් ඕන කියලා බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න අයට තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් බින්දුතුනේ මීට පෙරත් අපි යම් දේශනාවන් සිද්ධ කළා තියෙනවා. තෙරුවන්ගේ ගුණ මෙනෙහි කිරීම ඒවායින් ප්‍රතිඵල ලබා ගන්න විදිහවල් ඒවා පිළිබඳව කතා කළා. සීලය පිළිබඳවත් යම් මට්ටමකින් කතා කළා. තෙරුවන් සරණ ගිහින් සීලය ආරක්ෂා කරන්න හිතන අය එහෙම අය ඉන්නවා. තෙරුවන් සරණ ගිහිල්ලා සීලය ආරක්ෂා කරන නැත්නම් ආරක්ෂා කරන්න හිතන අය එහෙම ඉන්නවා. ඒ අයට හැබැයි සීලමය ප්‍රතිපත්තිය දිගටම නොකඩවා එක දිගට අරන් යන්න අපහසුයි. අන්න ඒ අයට මානසික ශක්තියක් වෙන්න තමයි මේ දේශනාව විශේෂයෙන්ම සිද්ධ කරන්නේ. සීලයක් දිගට ආරක්ෂා කරන්න බැරි අයට
පොඩි මානසික ශක්තියක් වෙන්න. පින්වතුනි එහෙම කිව්වත් සීලය ආරක්ෂා කරන්න අපහසු අයට කියලා එහෙම කිව්වට ඇත්තටම නිවන් මඟ වඩන අය ඒ වගේම සුගතිගාමි භවයක් ප්‍රාර්ථනා කරන අය මේ කියන ඕනම කෙනෙකුට ආරම්භයක් ගන්න පුළුවන් වන මගක් තමයි පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි අපි දන්න එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේට ප්‍රතිපත්ති පුරන්න ලොකු ආසාවක් අදිෂ්ඨානයක් එක් යුගයකදී තිබුණා. උන්වහන්සේ හොඳින් කටයුතු කරමින් ඉන්නකොට යම් යම් ගැටලු මතුවෙනවා. ගැටලු කියන්නේ ඉතින් 아무තු ඒවා නෙමෙයි, සීලමය ඒ වගේම සමාධියේ ගැටලු ඕවා තමයි ওই ගැටලු කියලා කිව්වේ. ඉතින් උන්වහන්සේ පිළිබඳව සිතමින් ඉන්නකොට උන්වහන්සේට යම් උපදේශයක් ලැබිලා තියෙනවා. හැබැයි පින්වතුනි උපදේශ ලැබිලා තියෙන්නේ මේ දෘශ්‍යමාන කෙනෙක්ගෙන් නෙවෙයි. ධර්මය අවබෝධ කරගෙන ඉන්න ඔය ඉහළ තලවල ඉන්න පිරිසකකින් කියලා අපි හිතමුකෝ. මොකද මේකට ගොඩක් දේවල් සම්බන්ධව කියන්න අවශ්‍ය නැහැ. ඒක නිසා පිටුතුනි මෙහෙම උපදේශ හැබැයි මේ සාමාන්‍ය අයට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක අපිට හරියටම කියා ගන්න පුළුවන් කමක් නැහැ. හේතුව තමයි එක එක්කෙනාගේ සංසාර ගණදෙනු, සංසාරයක කුසල ශක්තිය ඒවා සමාන නැහෙනි. ඒ නිසා හැම කෙනාටම එකම විදිහෙන් වෙයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ කතාව කියලා බලාපොරොත්තු වෙන්නේ අපිට කෙලෙසක හෝ යම්කිසි ප්‍රතිපදාවක් ආරම්භ කරන්න ශක්තියක් ලබා ගන්න. මොකද කොහොම කළත් අවසානට අපි ආධ්‍යාත්මික මගක් වඩලා ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ඒක නිසා පිටතට අපි මුලින් කිව්වේ ස්වාමින් වහන්සේට ලැබුණු උපදේශය තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධාතු තැන්පත් එරුවන්මැලි සෑයට ජීවිතය පූජා කරන්න කියන එක. කොහොමද ජීවිත පූජාව කරන්න කිව්වේ? අද මේ මොහොතේ සිට මම මගේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතු තැන්පත් මහා සෑයට පූජා කරමි, පූජා වේවා. අද සිට මම මගේ ජීවිතය තෙරුවන් උදෙසාම පූජා කරනවා, පූජා වේවා කියලා. මින් මතු මගේ සිත, කය, වචන යන තිදුරින් කිසිදු වරදක් සිදු නොකර උතුම් සීල, සමාධි, ප්‍රඥා මග වඩන්නට ශක්තිය ලැබේවා කියලා තමයි ඒ ජීවිතය පූජා කරන්න කියලා උන්වහන්සේට උපදෙස් ලැබිලා තියෙන්නේ. ඒ ස්වාමින් වහන්සේ ඒ පූජාව සිද්ධ කරන වෙලාවේදී උන්වහන්සේට මෙන්න මෙහෙම දෙයක්ත් හිතිලා තියෙනවා. ඒක ටිකක් අමතර කාරණාවක්. මම අද සිට වැරදිලාවත්
මස් මාංශයක් වළඳින්නේ නැහැ. එහෙම කියලා මේ ජීවිතේ පූජා කරන වෙලාවේ උන්වහන්සේට හිතලා තියෙනවා. දැන් ඔන්න ඔය විදිහට උන්වහන්සේ ජීවිතේ පූජා කළා. ඒ පූජා කරන වෙලාවේදී අර අවසානට කියපු කාරණාව මස් මාංශයක්වත් වළඳින්නේ නැහැ කියලා. එහෙම එකත් උන්වහන්සේට හිතලා තියෙනවා. දැන් බලමු අපි ඊගාවට මේ ස්වාමින් වහන්සේ ලැබපු දේවල් මේ පූජාවත් එක්ක ඔය ආධ්‍යාත්මිකයේ දියුණුව කියන්න කලින් මිනිතුන්ට දැනගන්න විශේෂ දෙයක් කියන්න ඕන. ඔය හාමුදුරුවන්ගේ නැත්නම් අර ස්වාමින් වහන්සේගේ ජීවිතය තෙරුවන්ට පූජා කරලා අවසානෙට අර හිතලා තියෙනවනේ වැරදිලාවත් මස් මාංශ වල දෙන්නේ නැහැ කියලා. ඒක ඉතින් ඇත්තටම ඒක උන්වහන්සේගේ කැමැත්ත. නමුත් පින්වතුනි ඒ ස්වාමින් වහන්සේ ඒ පූජාව ඉවර වෙලා උන්වහන්සේ ඉන්න තැනට වැඩම කරලා තියෙනවා. ඒ වෙලාවේදී හරි ලස්සන සිදුවීමක් කළා තියෙනවා. ඒ ස්වාමින් වහන්සේගේ හිතවත් කෙනෙක් උන්වහන්සේට මේ අර එළවලු දාපු බනිස් වර්ගයක් දීලා තියෙනවා වළඳින්න. අර ස්වාමින් වහන්සේත් ඒවා වළඳලා. ඒ වළඳපු බනිස් වල පිටුනේ මාංශ වර්ගයක් තිබිලා තියෙනවා. ටික වෙලාවකට පස්සේ ස්වාමින් වහන්සේට ආවලු ලොකු වේදනාවක් දිවේ ලොකු වේදනාවක් ආවලු. දැන් වහන්සේ සොයලා තියෙනවා ඇයි එහෙම වේදනාවක් ආවේ කියලා. වහන්සේ පස්සේ තමයි දැනගෙන තියෙන්නේ අර වළඳපු බනිස් වල මාංශ වර්ගයක් තිබුණා කියලා. ඒ ස්වාමින් වහන්සේට එහෙම වේදනාවක් ආවේ ඇයි කියලා හොයලා බලනකොට තමයි දැනගෙන තියෙන්නේ තමා ජීවිතේ පූජා කරන වෙලාවේ පොරොන්දු වුණානේ මස් මාංශ වළඳන්නේ නැහැ කියලා. නමුත් පොරොන්දුව ගොඩක් වෙලා ආරක්ෂා කරන්න බැරි වුණා. මේ සිදුවීම වෙන්නේ ඒ දවසේමයි. පින්වතුනි ඒකට ලැබුණු ඒ පොරොන්දුව ආරක්ෂා නොකිරීමට ලැබුණු දඬුවම තමයි අර දිවේ වේදනාව. පින්වතුනි අමතර කරුණක් විදිහට මම මේක මතක් කළේ මේ සිදුවීම කිව්වේ තමා ජීවිතේ පූජා කරනවා නම් විහිළුවට කරන්න එපා කියන්න. එහෙම වුණොත් ලොකු ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඉතින් අර ස්වාමින් වහන්සේ මේකට පිළියම් විදිහට මොකද්ද කළේ? නැවතත් රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා එතනට වැඩම කරලා අර නොදැනුවත්ව වුණ වරදට ආපහු සමාව ඉල්ලලා තියෙනවා. පින්තුනේ සමාව ඉල්ලුවට පස්සේ තමයි ඒ වේදනාව අඩු වෙලා තියෙන්නේ. ඇත්තටම මේ වේදනාව ඒ මොහොතේම ඒ භූමියේදීම නැති වෙලා තියෙනවා. එතකොට තේරෙන්න ඕන ඔබට ඒ උතුම් පුදබිමේදී ජීවිතේ පූජා කළාට වරදක් නැහැ. ඒකට අදෘශ්‍යමාන ලෝකයෙන් පවා උපදෙස් දීපු එකක් දැන් ඔයත් දන්නවා. හැබැයි හොඳ කල්පනාවෙන් ඒ වගේම තමන් හොඳ සිතුවිල්ලකට ඇවිල්ලා මම අද ඉඳන් මේ සියලු දේවල් වලින්ම වළකිනවා කියලා එහෙම සිතුවිල්ලෙන් තමයි ඒක කරන්න ඕන. හොඳ අධිෂ්ඨානකින් කරන්න ඕන. ඒ වගේම පිංගුතුනේ මෙහෙම දෙයක් කරනවා නම් ඒ කියන්නේ ජීවිත පූජාවක් සිද්ධ කරනවා නම් අර තමන් නොදැනුවත්ව වෙන්න ඌ දේවල් වලට සමා වෙන්න කියලා එහෙම නැත්නම් ඒවා
කමා කරන්න කියලා ඉල්ලලාම කරනවා නම් වඩාත් හොඳයි. එහෙම නැතු වුණොත් එහෙම අර වැරදිලාවත් කරන්නේ වගේ වචන ආවොත් එහෙම ඒ අදිෂ්ඨානයන් පූජාවන් ඒ ප්‍රාර්ථනාවන් කරන වෙලාවන් වලදී ඒක ටිකක් බරපතල වෙන්න පුළුවන්. ඒක බය වෙන්න ඕන කාරණාවක් නෙමේ. අවබෝධයෙන් සිහියෙන් කරන්න ඕන දෙයක්. දැන් මේ කතා කළේ අපි ඒ ස්වාමින් වහන්සේ ජීවිතේ පූජා කරලා ඒකට වැරදි ප්‍රාර්ථනාවක් ගෙනහල්ලා උන්වහන්සේට තමන් වහන්සේ නොදැනුවත්ව ඒ තමන්ගේ අදිෂ්ඨානය කඩාගෙන නැත්නම් ඒක වෙනස් වෙලා ලැබුවා වූ අත්දැකීමක් පිළිබඳවනේ. අපි බලමුකෝ ඊගාවට ඒ භාග්‍යවතුන් වහන්සේ අරමුණු කරගෙන මහසෑයට ජීවිතේ පූජා කර ලබාගත් ප්‍රතිඵල මොනවද කියලා. පින්තුනේ ඒ ස්වාමින් වහන්සේ ජීවිතේ පූජා කරපු ප්‍රථම දවසේ පළවෙනි දවසේ කියනකොට තව කියන්න කාරණා ටිකක් ඉතුරු වෙලා 60 තියෙනවා. ඒකයි එහෙම කිව්වේ. පළවෙනි දවසේ උන්වහන්සේට ඒ සෑ මළුවේදී කවදාකවත් නැතිතරම් ඇස් වලින් කඳුළු වැටෙන්න පටන් ගත්තලු. උන්වහන්සේට හිතලා තියෙනවා මේ කඳුළු වැටීම නම් මොනියම් හෝ දෙයක පෙර නිමිත්තක් කියලා. මොකද ඒක විශේෂ අවස්ථාවක් නිසා උන්වහන්සේට එහෙම හිතලා තියෙනවා. පිටුතුන් උන්වහන්සේ දින සිට එදා ඉඳන්ම බොහොම හොඳින් සීල සමාධි මග වඩාගෙන තියෙනවා. ශක්තිමත් වෙනදට වඩා හොඳින් මේ කටයුතු සිද්ධ කළා තියෙනවා. ඉතින් ඔහොම ඉන්නකොට තව වර්ෂයකට පමණ පස්සේ උන්වහන්සේට නැවතත් අර පිරිස කියලා කිව්වේ අර ජීවිත පරිත්‍යාග කරන්න උපදෙස් දීපෝ ඒ අදුෂ්‍යමාන පිරිස නැවතත් උන්වහන්සේට මතක් කරලා තියෙනවා ජීවිතය පූජා කරන්න කියලා කියන්නේ දෙවෙනි වතාව. ඒ විලාවෙත් තමයි උන්වහන්සේ මුල්ලකින් ලබු ප්‍රයෝජන ගන්නෝනේ. උන්වහන්සේ ඒක ඒ විදිහටම නැවතත් කරලා තියෙනවා. එදා උන්වහන්සේ එම ස්ථානයේ ඒ පූජාවන් සිද්ධ කළා සමාධිමත්ව ඉන්න වෙලාවේ උන්වහන්සේට දැක ගන්න හම්බ වෙලා තියෙනවා මහා සෑයේ තියෙන ධාතුන් වහන්සේලා ජීවමානව. ඒක හරිම ආශ්චර්යමත් අවස්ථාවක්. ඒ විතරක් නෙමෙයි. ඒ වෙලේ උන්වහන්සේ තවත් දැක්කලු පුංචි ශරීරයක් තියෙන ලස්සන දිව්‍යාංගනාවක්. එහෙම කෙනෙකුත් දැකලා තියෙනවා. උන්වහන්සේගේ විශ්වාසය තමයි ඒ දැක්කේ ස්වර්ණමාලී දිව්‍යාංගනාව දෙවගඩ කියලා. පින්තුනේ මේ විදිහට තවත් කලකට පසු ඒ ස්වාමින් වහන්සේ නැවතත් ජීවිතේ පූජා කරලා තියෙනවා. ඒ උන්වහන්සේ ජීවිතේ පූජා කරන අවසාන අවස්ථාව. එදින උන්වහන්සේ කියනවා පින්තුනේ ජීවමාන බුදුරුව රුවන්වැලි මහසෑ පුදබිමේදී දැක ගන්න ලැබුණා කියලා. හරිම ආශ්චර්යජනකයි. හරිම පුදුම සහගතයි. බලන්නකො පින්තුනේ මේ අදෘශ්‍යමාන අය පෙන්නපු මග. ඉතින් ඒක හරිම ආශ්චර්යමත් දෙයක්. මම පින්තුන්ට මේ කතාව කිව්වේ මේ දහම් මගේ තියෙන ආශ්චර්ය කියා දෙන්න. යම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනකොට පින්තුනේ හරිම ආශ්චර්යවත් දේවල් අත්විඳින්න පුළුවන්. ඒක හැමදෙනාටම කරන්න පුළුවන්. යම් කෙනෙක් ස්ථීර ප්‍රතිපත්තියකට ස්ථීර දහම් මගකට එනකොට ඒ පින්වතාගේ ඥාතීන් උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඥාතීන් කියලා කිව්වේ ඔය දැනට අසල්වාසීන් විදිහට පේන්නේ නැයි නං නෙමෙයි. පින්වතුනේ පෙර සංසාරේ අපේ මව වුණ
පියා වුණ දරුවෝ වෙච්ච ස්වාමියා භාර්යාව වුණ අය සංසාරේ කොච්චරනම් ඉන්නවද? ඒ අය අතර ඉන්නවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු අය. ධර්මයේ ශ්‍රවණය කරපු අය ඉන්නවා. ඒ වගේම ධර්මයේ අවබෝධයට පත් වුණ අය ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්ම අවබෝධය ලබාගත් අය ඉන්නවා. එම සසරේ ඥාතීන් පින්තුනේ කවදාවත් ලෙහෙසියෙන් තමාගේ ඥාතීන් එහෙම අමතක කරන්නේ නැහැ. ඉහළ තලවල ඉන්න ඥාතීන් විශේෂයෙන්ම හොඳ අය, ඒකෙත් ඉන්නවන හොඳ නරක කියලා දෙකොට්ටාශෙම, ඒ හොඳ අය තමන්ගේ කෙනාට තමාගේ ඥාතියාට සලකන්න අවස්ථාවක් එනකන් බලාගෙන ඉන්නවා. පින්තුනේ යාලට ඉතින් උදව් කරන්න තියෙන හොඳම අවස්ථාව තමයි තමාගේ සංසාරගත ඒ ඥාතියා හොඳ ප්‍රතිපත්තියක පිහිටන වෙලාව. ඒක තමයි උදව් කරන්න තියෙන හොඳම වෙලාව. ඒ අය තමන්ට පුළුවන් උපරිමයෙන්ම උදව් කරනවා. එහෙම අවස්ථා පින්තුනේ මා නම් ඕනතරම් දැකලා තියෙනවා, අහලා තියෙනවා. සම්‍යක් දෘෂ්ටික ඉෂ්ට දේවතාවන් හරිම කැමති මනුෂ්‍ය ලෝකයේ ඉන්න තම ඥාතීන් හොඳ මාර්ගයේ යනවට, තමන්ගේ ඥාතීන් හොඳ මාර්ගයේ යනවට ඒ සම්‍යක් දෘෂ්ටික පිරිස් හරිම කැමති. පින්තුනේ අදුෂ්‍යමාන අය මේ උපදේශය මේ ස්වාමින් වහන්සේට දුන්නට මේකෙන් ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ බුද්ධ දේශනාවනේ. මේ මෙහෙවන්නේ දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන කෙනෙක් මේ මෙහෙවන්නේ ඇත්තටම හොඳ මාර්ගයකට. දැන් වගේ කාලයක නිකන් හිතලා බලන්න පොඩ්ඩක් ධර්මය නැත්නම් ධර්ම මග නිර්වැරදිව දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාගෙන් ධර්මය අහන ගමන්ම තවත් අර තමන්ගේ නිර්වාණ මාර්ගය ශක්තිමත් කරගන්න අදුෂ්‍යමාන කෙනෙකුගේ එහෙම මඟ පෙන්වීමක් තියෙනවා නම් කොච්චර හොඳයිද? ඒක තමයි මේ කතාවෙන් අපිට දැනෙන්නේ, තේරෙන දේ. මොකද අපිට ස්වාමින් වහන්සේලාගෙන් එහෙම නැත්නම් ත්‍රිපිටකය කියවලා අධ්‍යයනය කරලා එහෙම මාර්ගයට එන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ දැකපු ඒ වාගේ මේ තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත උතුම් කෙනෙකුගෙන්ම මඟ පෙන්වීමක් ලබා ගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? පින්වතුනි, ඔබටත් ඒක සමහර විට කරන්න පුළුවන් වෙයි. ඔබ හොඳ මාර්ගයට ආවොතින් ඔබගේ සසරගත ඥාතීන් සමහර විට ඔබට උදව් කරાવી. ඒක අපිට කොහොම වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් උත්සාහ කිරීම ඉතාමත් වැදගත්. ඉතින් අපිටත් පුළුවන් මේ ක්‍රමයෙන් අපේ නිර්වාණ මාර්ගය ආරම්භ කරන්න. ඔබ මේ පින්වතුන් මේ ජීවිතයේ යථා ස්වභාවය දැක්ක කෙනෙක් නම් සංසාරයේ තුල තියෙන දුක්ඛිත බව යම් තරමකින් හරි දැනගත්තා නම්, අවබෝධ කරගත්තා නම්, ඒ වගේම ඔබට හිතෙනවා නම් නිවන් මඟ වඩන්න ඕන කියලා. හැබැයි ස්ථීර සිතවිල්ලකට එන්න ඕන. එහෙම ස්ථීර සිතකුත් තියෙනවා නම් පින්වතුනි, ඔබට පුළුවන් මේ උතුම් පුදබිමේදී, රුවන්වැලි සෑය වැනි උතුම් පුදබිමකදී ජීවමාන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින පින් බිමකදී ගිහින් පොරොන්දුවක් දීලා ප්‍රතිපත්තියකට එන්න. එහෙම කලාම තියෙන ප්‍රයෝජනය තමයි ඒකෙන් තමාට ලොකු ශක්තියක් එනවා. ප්‍රතිපත්තිය තමන්ගේ වැඩේ කරන්න, තමන්ගේ සීලය ආරක්ෂා කරන්න. යම් අයහපත් සිතුවිල්ලක් ආවොත්
තමා ඒ ජීවිතේ පූජා කරපු මොහොත සිතට අරන් ඒ සිතට එන අයහපත් දේවල් මර්ධනය කරන්න පුළුවන්. සිත දමනය කරන්න පුළුවන්. පින්තුනේ ওই විදිහට කාලයක් යනකොට ඔබට මේ ධර්මයේ මිහිර විඳ ගන්න මේ තේන්නා වූ ධර්මයේ රසය විඳ ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මොනියම් හෝ ඉතිරි කොටසක් ඒ කියන්නේ ඔබ ඇවිල්ලා තියෙන්නේ අම්මා සීලයේ විතරයි නම් එහෙම නැත්නම් සීල සමාධිය විතරයි නම් තවත් මොනවා හරි සංවර්ධනය වෙන දෙයක් තියෙනවා ආනේ දේවල් ටිකත් ওই විදිහටම සංවර්ධනය කරගන්න ශක්තිය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. පින්තුනේ වැදගත්ම දේ තමයි මොන ක්‍රමයකින් හරි ධර්ම මාර්ගයට පිවිසීම. මේ භවය වැරදුනොත් අපිට නැවතත් කවදානම් බුද්ධ ශාසනයක් ලැබෙයිද කියලා කියන්න හරිම අපහසුයි. මොකද പ്രേත භවයකට නරක ආදීකට ගියොත් දුකකටපත් වුනොත් ඒ භවයන් හරිම දීර්ඝයි. ඒ දීර්ඝ භවයන් කෙලවර කරලා එනකොට සමහරට අපේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය ඉවර වෙලා තියෙන පුළුවන්. ඒ තවත් දීර්ඝ වුණොත් සමහරට අපිට මෛත්‍රී බුද්ධ ශාසනයක් අහිමි වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා බොහොම කල්පනාවෙන් අවබෝධයෙන් කුමන හෝ ක්‍රමයකින් මේ ධර්ම මාර්ගයට පිවිසීම ඊ타ත්ම වැදගත් වෙනවා. ඉතින් ඒ මඟ ආරම්භන්න කියන ඉල්ලීමක් කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ කෙටි දේශනාව මෙතකින් නිමා කරනවා. තෙරුවන් සරණයි.